ඔයාලා දන්නවද? ශ්‍රී ලංකාවේ සෑම අවුරුද්දකම කාන්තාවන් 1480කට අධික ප්‍රමාණයක් ගැබ්ගෙල පිළිකාවලින් පීඩා විඳිනවා කියලා. ඒ වගේම තමයි 780කට අධික කාන්තාවන් පිරිසක් මේ ගැබ්ගෙල පිළිකාවලින් මිය යනවා කියන එක ඔයාලා දන්නවද? ඉතින් කාන්තාවක් වෙච්ච ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි මේ ගැබ්ගෙල පිළිකා කියන தත්ත්වය ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේදී අරගෙන එනවා කොහොමද ඔයා ගැබ්ගෙල පිළිකා තත්ත්වයක් පිළිබඳව දැනගන්නේ? කොහොමද ඒක ටෙස්ට් කරගන්නේ? ඒ වගේම ඔයා කොහොමද මේ ටෙස්ට් එකට සූදානම් වෙන්නේ කියන එක. ඉතින් ඔයා මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකේ මුල ඉඳන් අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. මොකද ඔයාට සෑහෙන වැදගත් කරුණු ටිකක් මම මේ වීඩියෝ එකේදී අරගෙන එනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. පැප් ටෙස්ට් එක. ඒ කියන්නේ ගැබ්ගෙල පිළිකා තත්ත්වයක් තියනවාද කියලා පරීක්ෂා කරන පරීක්ෂණයට අපි කියනවා පැප් ටෙස්ට් එක කියලා. මේ ටෙස්ට් එකේදී කරන්නේ ඔයාගේ ගැබ්ගෙලේ සෛල අරගෙන පරීක්ෂා කරනවා. පිළිකා සෛල තියනවාද කියන එක. ඒ වගේම අනාගතයේදී ඔයාට මේ පිළිකාව ඇතිවීමේ අවදානමක් ඇති කරන්න පුළුවන් සෛල දැනටමත් වර්ධනය වෙලා තියනවාද කියලා මේ පරීක්ෂණයේදී චෙක් කරලා බලනවා. ඉතින් ඔයා අවුරුදු 20ත් 30ත් අතර ගැහැණු ළමෙක් නම් ඔයාගේ පළවෙනි පැප් ටෙස්ට් එක තාමත් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා පළවෙනි පැප් ටෙස්ට් එක කරන්න ඕන. ඒ වගේම අඩුම තරමින් අවුරුදු 3කට සැරයක්වත් ඒක රිපීට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා අවුරුදු 30ට වැඩි කාන්තාවක් නම් ඔයාගේ පළවෙනි පැප් ටෙස්ට් එක තවමත් කරලා නැත්නම් ඉතින් පරක්කු නොකර ඔයාගේ පැප් ටෙස්ට් එක කරගන්න අමතක කරන්න එපා. ඔයා හිස්ටරෙක්ටොමි කියන සර්ජරි එක. එහෙමත් නැත්නම් අපි කියනවා ඔයාගේ ගර්භාෂය සර්ජරි එකක් මගින් ඉවත් කරලා නම් තියෙන්නේ. අද සමාජයේ බහුල වශයෙන්ම කාන්තාවන් මුහුණ දෙන සර්ජරි එකක් තමයි මේ ටෝටල් හිස්ටරෙක්ටොමි කියලා කියන්නේ. ඒකෙදි කරන්නේ ඔයාගේ ගර්භාෂය වගේම ගැබ්ගෙලත් සර්ජරි එකක් මගින් ඉවත් කරනවා. ඉතින් ඔයා මෙන්න මේ සර්ජරි එකට දැනටමත් මුහුණ දීලා තියෙනවා නම් ඔයා පැප් ටෙස්ට් එක ආයෙ කරන්න උවමනා වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ගැබ්ගෙල මේ සර්ජරි එකේදී ඉවත් කරලා තියෙන නිසා. ඉතින් ඔයා මේ පැප් ටෙස්ට් එක කරාම ඔයාගේ වෛද්‍යවරයා තීරණය කරනවා කැන්සර් සෛල තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් දුර්වලයි නම් කොපමණ කාලයකට සැරයක් ඔයා මේ පැප් ටෙස්ට් එක කරන්න ඕනද කියන එක ඔයාගේ වෛද්‍යවරයා තීරණය කරනවා. හරි. ඔයාලට ප්‍රශ්නයක් ඇති පැප් ටෙස්ට් එකක් කරනවා නම් අපි කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඔයා බැඳපු නැති ගෑනු ළමෙක් නම් කාන්තාවක් නම් ඔයාට පීරියඩ්ස් නැති කාලවකවානුවකදී ගිහිල්ලා මේ පැප් ටෙස්ට් එක කරගන්න පුළුවන්. MOH එකෙන් වගේම ඔයාලට රෝහලෙන් මේක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා බැඳපු කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම අඩුම තරමේ දවස් 2ක්වත් ඔයා ලිංගික සංසර්ගයේ යෙදෙන එක නවත්තන්න ඕන. ඒ වගේම ඔයා මොන හරි ඖෂධයක් පාවිච්චි කරනවා නම් ඔයාගේ යෝනි මාර්ගයේ ගන්න ක්‍රීම් එකක් වගේ මොන හරි ජෙල් එකක් වගේ එකක් ගන්නවා නම් අඩුම තරමේ දවස් 2ක්වත් ඒක පාවිච්චි නොකර ඉන්න ඕන. ඒ වගේම පීරියඩ්ස් හැදිලා නැති දවසක තමයි ඔයා මේ පැප් ටෙස්ට් එක කරන්න යොදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි පැප් ටෙස්ට් එක ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඉතින් ඔයා දැනටමත් ඔයාගේ පැප් ටෙස්ට් එක කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒක චෙක් කරගන්න. ඉතින් ඔයාගේ හිතවතුන්ට බලන්න තව කවුරු හරි දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මම තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද මේ වගේම වැදගත් වීඩියෝ එකකින් මම ආයෙත් එන්නම්.